ලංකාවේ බොයිස් ක්‍රිකට් ටීම් එකේ පිරිමි ක්‍රිකට් ටීම් එකේ ගොඩාක් වෙලාවට අපි මේ දකිනවා 2015න් පස්සේ දිගටම ෆේල් වෙනවා. බොහොම අමාරුවෙන් හිටපු ගමන් චුට්ටක් මැච් දෙක තුනක් ගහගෙන නැගිටගෙන එනකොට ආයේ හොඳ ටීම් එකක් සෙට් වෙච්ච හැටියේ නැති වෙන්නම කනවා. එක ප්ලේයර් කෙනෙක් දෙන්නෙක් හොඳට ප්ලේ කරනවා ෆේල් වෙනවා. හැබැයි හැමෝම එක විදිහේ හේතු ඉදිරිපත් කරනවා. මේකට මමත් දකිනවා මේක එක විදිහකට. මේක මගේ මතය. ලංකා ක්‍රිකට් එක ෆේල් වෙලා තියෙන්නේ ප්ලේයර්ස් ලගේ ෆේලියර් එකක් හින්දා නෙමෙයි. මේ ඉන්න ක්‍රීඩකයන්ගේ නම්බර්ස් ඒ කියන්නේ ඩේටා අරගෙන බැලුවොත් මේගොල්ලෝ ගොඩක් දක්ෂ ප්ලේයර්ස්ලා ඒගොල්ලන්ගේ දක්ෂතාවය ගැන හොඳ නෝට්ස් තියෙනවා. ඒ කියන්නේ හොඳ ලකුණු රේට් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි 2014ට කලින් ටීම් එක ඒ කාලේ තිබ්බ ක්‍රිකට් එකට සාපේක්ෂව ගොඩක් ෆේල් වෙනවා. මේකට ප්‍රධානම හේතුව විදිහට දකින්නේ මන්නම් මේ ක්‍රීඩකයවත් කෝචස් ලගේවත් තියෙන ෆෝල්ට් එකක් නෙමෙයි. මේක ඇත්තටම වෙලා තියෙන්නේ නායකයෝ හැදුවට නායකයට ඇතුළට ගියට පස්සේ කියන්නේ ග්‍රවුන්ඩ් එක ඇතුළට ගියට පස්සේ ඒගොල්ලන්ට බැක් කරන ප්ලේයර් කෙනෙක් නැහැ. ඒ කියන්නේ අපි කියන්නේ අර සාමාන්‍ය යාළුවෝ සෙට් එකකට එකතු වෙලා හිටකොට එකෙක් ඉන්නවා උට නිකන් අර මොකද ගොන් වැඩක් කරන්න කලින් දැනීමක් කියනවනේ. පොඩි දැනීමක් මේක කළාම කෙලවෙනවා වගේ සීන් එකක් ඌ අර පොඩි අපිට ඉංගියක් දෙනවා මොක කරන්න එපා. ඔකේ පොඩි අවුලක් තියෙනවා. ඔක ට්‍රයි නොකර වෙන එකක් කරා. ඒ කියන්නේ ඒක ඌට ඒ වෙලාවේ රෙන්ඩම්ලි හිතලා කියන දෙයක්. ඒක ඇත්තනම ෆෝකස් කරලවත් එයා ඒක ස්ටඩි කරලවත් නැහැ. හැබැයි එහෙම යාළුවෝ අපිත් එක්ක ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට පොඩ්ඩක් සම්භාවිතාවයේ පොඩ්ඩක් ඔළුවේ තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ නැචරලි ඒක ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලන්ට තේරෙනවා මේ ඩිසිෂන් එක ගත්තාම මේ වැඩේ වෙනවා. ඒකින්ද මේ දේ නොකර ඉමු. නැත්තම් මේ දේ කළාට පස්සේ කැප්ටන් වැරදි තීරණයක් ගත්තට පස්සේ ඒක හරි පැත්තට හරව ගන්න උදව්වක් දෙන්න පුළුවන් ප්ලේයර්ස්ලා බිහි වෙලා නැහැ. ඒකට හේතුව මේ මම දකින විදිහට 2009 2006 2007 2008 2009 වගේ එනකොට ලංකා ක්‍රිකට් එක හොඳම ලෙවල් එකක්. ඊට පස්සේ 2010 මේ අවුරුදු ගාන ඇතුළතදී ක්‍රිකට් එක ඇවිල්ලා සුපිරිම තලයකට ගිය එක. ඉතින් ඒ කාලේ තමයි දැන් ජාතික ටීම් එකේ ඉන්න අවුරුදු 30ක 28ක 29 30 32 වගේ ප්ලේයර්ස්ලා ක්‍රිකට් එක පිළිබඳව තමන්ගේ ජීවිතේ ක්‍රිකට් ගහනවද නැද්ද කියන තීරණය ගත්ත කාලේ. ඒ කාලේදී ඒ තිබ්බ ක්‍රිකට් එකේදී ඇත්තටම ප්ලේයර් කෙනෙක් ඇතුළට එන එකත් ගොඩක් අමාරු දෙයක්. මොකද ප්ලේයර්ස්ලා අතර තරගෙ ගොඩක් වැඩි. ඉතින් ඒ තරගෙත් එක්ක අර මං කිව්වා වගේ තමන් කරන දේ හරිද වැරදිද කියලා ඇඟට ෆීල් වෙන කට්ටියක් ඉන්නවනේ. අන්නේ ප්ලේයර්ස්ලා ක්‍රිකට් එක ගලා හිටපු අය. මම කියන්නේ ෆාසල් ක්‍රිකට් එකේ හිටපු ඒ වගේ ප්ලේයර්ස්ලා ක්‍රිකට් එක අතහැරලා ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ගෙවල් වල තිබෙන බිස්නස් වලට නැත්නම් ඒගොල්ලන්ගේ බිස්නස් කරන එක වැඩේ ගැන ෆෝකස් එකක් දුන්නා. මොකද සංගමහේල හිටපු කාලේ අපි දන්නවා ක්‍රිකට් ටීම් එක ඇතුළට කෙනෙක්ව ගන්න එක කොච්චර අමාරු වෙනවද කියලා. දැන් බෝලර්ස් කෙනෙක් ගත්තත් ඇතුළට එන්න ගොඩක් ස්කිල් එක තියෙන්න ඕනේ. ඒ ස්කිල් එක টොප් ලෙවල් එන්න ඕනේ. උදාහරණයක් මාලිංග වගේ වෙනස් විදිහේ ඇක්ෂන් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මෙන්ඩිස් වගේ කැරම් බෝල් එක අරගෙන යා ඇතුළට ආවා වගේ. ඒ කියන්නේ ඇතුළට එනවා කියන්නේ ඒ දොරට තට්ටු කරන්න පට්ට අමාරුයි. ඒ 15 ඇතුළට යන්න එක ටිකක් ඒ වෙලාවේ ඉම්පොසිබල් දෙයක් වගේ. ප්ලේයර්ස් ගොඩක් ටැලන්ටඩ් තියෙන අය දෙවෙනි පෙළක සෙල්ලම් කරනවා. උන්ට ඒගොල්ලන්ට ඇතුළට යන්න chance එකක්වත් හම්බෙන්නේ නැති කාලයක් ගැන. ඒ වගේ වෙලාවක තමන් ක්‍රිකට් එකම අල්ලන් ඉන්නවත් නැත්නම් ඊට වඩා හොඳ අනාගතයක් තියෙන පැත්තක් බලනවාද කියන එක තීරණය ගොඩක් තරුණ අයට ගන්න තිබ්බා. ඉතින් ස්කූල් ක්‍රිකට් එකේ හිටපු ගොඩක් ප්ලේයර්ස්ලා මම මේ කියන්නේ අපි ඉස්කෝලේ කාලේ දැකපු සමහර ප්ලේයර්ස්ලා ඉන්නවා. ඒගොල්ලෝ ඉස්කෝලේ කාලෙන් පස්සේ ටීම් එකක් තියා ක්ලබ් ටිකට් එක ක්‍රිකට් එකකටවත් ගහන්න යන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන්ගේ බිස්නස් නැත්නම් ඒගොල්ලෝ දැන් ඉන්න ෆීල්ඩ් එකම බදාගෙන ඉන්නවා. ඒකට හේතුව තමයි ඒගොල්ලෝ ඒ වෙලාවේ ගන්න ඩිසිෂන් එකත් මාක. ඒක ඒ ප්ලේයර්ස්ලාගේ වැරද්දක් නෙමෙයි. ඒගොල්ලෝ ඒ වෙලාවේ ඒගොල්ලන්ට ජීවිතේ දකින්න කෝණෙත් එක්ක හොඳ තීරණයක් කරන් තියෙනවා. හැබැයි ලංකා ක්‍රිකට් බෝඩ් එක, ඒ කියන්නේ ක්‍රිකට් එක පාලනය කරන කට්ටිය ගතේ තමයි මේක වැරද්ද තියෙන්නේ. මොකද ඒගොල්ලෝ මේ හැලිලා යන ක්‍රිකටර්ස්ලා, ඒ කියන්නේ ක්‍රිකට් එක ගහන්න නැතුව හොඳ ප්ලේයර්ස්ලා ස්කෝල් ක්‍රිකට් එකෙන්ම ගැලවිලා යනවා. ඒගොල්ලන්ව ආයෙ කවදා හරි ක්ලබ් ක්‍රිකට් එකට හරි එහෙම නැත්නම් ජාතික කණ්ඩායමට හරි ඒ ශ්‍රේණියේ ක්‍රිකට් එකට හරි ගෙන්නන්න ක්‍රමවේදයක් ඒගොල්ලෝ ගාව තිබ්බේ නැහැ. ක්‍රිකට් එක ගහලා ඒකට ફોකස් එකම දීලා ඒ වෙනුවෙන්ම මැරෙන කට්ටිය විතරක් ඒගොල්ලෝ chance එකක් දෙනවා. ඒ අරින්න ඔප්ෂන් 3-4ක් තියෙනකොට Tamanට ලේසිම ඔප්ෂන් එක තෝරගත්ත ප්ලේයර්ස්ලා අද ක්‍රිකට් එකේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ ඇඟේ තියෙනවා මේ ක්‍රිකට් එක මේක ගහලා
දිනුනට වඩා හොඳ පැත්තක් තියෙනවා ඒ දේ කරන්න ඕනේ කියලා අන්නේ ටිකට් එක කරපු ප්ලේයර්ස්ලා ටික ලංකාවේ ටිකට් එකෙන් අතෑරුණා. ඒක අතෑරුනේ ටිකට් බෝඩ් එකේ වැරද්දෙන්. ටිකට් බෝඩ් එකට මේ අය ගැන ඩේටා කිසිම දෙයක් තිබ්බේ නැහැ හරියාමං විදියට මේ ගිය අයව ගෙන්න ගන්න. ඒ වගේ එක ප්ලේයර් කෙනෙක් හරි දෙන්නෙක් හරි ජාතික කණ්ඩායමට ඇතුළට තිබ්බනම් මේ ටිකට් ෆේල් වෙන එක නවත්තන්න තිබ්බා. මම දකින විදියට. මොකද හැමතිස්සෙම අර්ජුන ටිකට් එක ගහද්දි අරවින්ද හිටියා බැක් කරන්න. ඩිසිෂන් ගද්දි වැරදි ඩිසිෂන් එකක් ගත්තොත් හැමතිස්සෙම අර මම දකින විදියට අර්ජුනට අරවින්ද ටීම් එකේ ඉන්නකත් සපෝට් එක. ඊට පස්සේ අපි ඒ රෝල් එක දැක්ක මහේලගේ. මහේල ගොඩ කාලයක් ඒ දේ හරියට කරන් ගියා. හැබැයි හොඳටම ඒක මේ බැක් කරන කෙනාගේ වැදගත්කම හොඳට පෙවුණා. අපි දිල්ෂාන් නායකයා වෙච්චාම දිල්ෂාන්ට මහේලගේ සපෝට් එක හම්බුනේ නැහැ රිකට් එකේ. අන්න එතකොට දිල්ෂාන් ෆේල් වුණා ටීම් එක කොච්චර දක්ෂ වුණත්. ඒකම තමයි දැන් අද ලංකාවේ රිකට් එකට වෙලා තියෙන්නේ. නායකයා දක්ෂ වුණත් ටීම් එක දක්ෂ වුණත් වැඩක් නැහැ. මොකද ටීම් එකේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය ඩිසිෂන් ගන්න ඕන එක කැප්ටන් ඩිසිෂන් ගන්න ඒවා ෆේල් එකක් ආවොත් ඒක කන්ට්‍රෝල් කරගන්න බැක් කරන්න පුළුවන් ප්ලේයර් කෙනෙක් හැදිලා නැහැ. එන්නේ ප්ලේයර් නැති එක තමයි මේ ෆේලියර් එකට ඇත්තටම හේතුව. හොඳට කල්පනා කරලා බැලුවොත් අපේ ඉස්කෝලේ කාලේ අපි දැකපු සමහර හොඳ ප්ලේයර්ස්ලා ඒගොල්ලෝ ඉස්කෝලේ ක්‍රිකට් එකෙන් පස්සේ දැකලා නැහැ. ඒ කියන්නේ අපි කොළඹ ඉස්කෝල වල යාළුවෝ හිටිය අපේ ඒගොල්ලෝ හොඳ ක්‍රිකට් එකක් ගහනවා. ඒ කියන්නේ අපි දැකලා තිබ්බා. හැබැයි ඒගොල්ලෝ එතනින් එහාට ඒක කන්ටිනියු කරන් ගියේ නැහැ. කන්ටිනියු කරන් ගියේ නැත්නම් ඒගොල්ලන්ට ඒකේ පාත් එකක් පේච්ච නැති හින්දා. හැබැයි ක්‍රිකට් බෝඩ් එක විදිහට ස්කූල් ක්‍රිකට් එකෙන් මේ හැලෙන ක්‍රීඩකයෝ ටික හරියට මොනිටර් කළා නම් ලංකා ක්‍රිකට් එක මෙච්චර ඩවුන් නැටෙන්නේ නැහැ. දැනට වුණත් ටීම් එක දක්ෂයි. ටීම් එකේ තියෙන එකම එක මම දකින විදිහට කවුරු නායකයා වුණත් එයාට බැක් කරන්න කෙනෙක් නැහැ. උදාහරණයකට දර්ශන ශානක හොඳ නායකත්වයක් දරාගෙන ගිහිල්ලා අන්තිම කාලේ වෙනකොට ක්‍රිකට් එකේ එයාගේ කැරියර් එකත් එයා පොඩ්ඩක් මේ හිර වෙලා ක්‍රිකට් එකත් හිර කරගත්තා. දැන් ඉන්න නායකයත් ඒ වගේ තමයි. ගන්න ඩිසිෂන් ගොඩක් ෆේලියර් වගේ පේනවා. ඇත්තටම ඩිසිෂන් ෆේල් වෙන්න හේතුව තමයි යාට ඇතුලේදී ඒ කියන්නේ බවුන්ඩරි එක ඇතුලේදී බැක් කරන්න ඕන ප්ලේයර් කෙනෙක් හැදිලා නැහැ. ඒ කියන්නේ ඒක ඇඟෙන් එනවා අර අපි කියන්නේ මේ වැඩේ කළොත් කෙලවෙයි කියලා තේරෙනවනේ. අන්න ඒ වගේ ඇඟට දැනෙන ක්‍රීඩකෙක් නැති එක වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ නැචරලි හදන්න බෑ. ඒගොල්ලෝ ඇත්තටම ස්වාභාවිකව හැදෙන කට්ටිය. ඒ කියන්නේ ඒගොල්ලන්ට තියෙනවා ඒ විකට් එක ඇඟේ තියෙනවා වගේම ඩිසිෂන් එකක් ගන්නකොට ඒ ඩිසිෂන් එකෙන් වෙන්න පුළුවන් දේවල් ෆීල් වෙන කට්ටිය. ඉතින් ඒ වගේ ප්ලේයර්ස්ලා හිටියා. ඒ ප්ලේයර්ස්ලා ටික හැලෙද්දි ඒ කියන්නේ දැනට උනත් අදටත් ස්කූල් ක්‍රිකට් එකෙන් මේ වගේ සෙට් එකක් හැදෙනවා. මේ කට්ටිය හරි වෙලාවේදී හරි ඩිසිෂන් එක ගන්නවා. ඒගොල්ලන්ගේ පැත්තට ඒගොල්ලන්ගේ ලයිෆ් එකට හරි ඩිසිෂන් එක. හැබැයි ඒගොල්ලෝ ඒ ඩිසිෂන් එක ගත්තට පස්සේ ලංකා ක්‍රිකට් එකට ගොඩක් ඩැමේජ් එකක් වෙනවා. ඒක හින්දා ඒගොල්ලෝ ඩිසිෂන් එක ගත්තට පස්සේ කාලෙක හරි ඒගොල්ලන් ක්ලබ් ක්‍රිකට් එකට ගන්න ක්‍රමවේදයක් ලංකා ක්‍රිකට් එකේ නැහැ. එහෙම එකක් හදාගත්තේ නැත්නම් ඉස්සරහටත් මේක මේ විදිහටම තමයි වෙන්නේ.